මීට අවුරුදු 2500කට වඩා පෙර ඉන්දියාවේ ගයා ශ්‍රීසේදී එක්තරා මිනිසෙක් ගසක් මුදුනක නිස්සබ්ද වාඩි වී සිටියා. ඔහු තමන්ගේ මනස දෙස බැලුවා. ඔහු මනසේ අඳුරුතුම කොන සහ එහි ඇති අසීමිත ශක්තිය අවබෝධ කරගත්තා. ඔහු බුදුන් වහන්සේ ලෙස ලෝකයේ හැඳින්වුවා. එදා උන්වහන්සේ දේශනා කළේ කිසිදු විද්‍යාගාරයක් දුරේක්ෂයක් වූ පරිගණකයන් නොමැතිව. නමුත් අද 21 වන සියවසේ නූතන විද්‍යාව ස්කෑනර් යන්ත්‍ර සහ ස්නායු විද්‍යාව හරහා පුදුම සහගත දෙයක් හොයාගෙන තිබෙනවා. ඒ තමයි එදා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සහ භාවනාව නූතන විද්‍යාවේ උපරිම සත්‍ය සමග 100%ක්ම සමපාත වෙන බව. අපි අද සොයා බලමු භාවනාවෙන් මනස දියුණු කර ගැනීම පිටුපස ඇති ඒ මහා විද්‍යාත්මක රහස කුමක්ද කියලා. අතීතයේ විද්‍යාඥයන් හිතුවේ මිනිස්සුකු මුහුණ දෙන වයස සමග මොළයේ වර්ධනය නතර වන බවයි. නමුත් නූතන විද්‍යාව අලුත් සංකල්පයක් සොයාගත්තා. එය හඳුන්වන්නේ නියුරෝප්ලාස්ටිසිටි ලෙසයි. ඒ කියන්නේ අපට ඕනෑම වයසකදී අපේ මොළයේ ව්‍යුහය සහ එහි ඇති ස්නායු ජාලයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන්. ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වුණා දිනකට විනාඩි 20 බැගින් සති 8ක් අඛණ්ඩව ආනාපානසති භාවනාව වැනි භාවනාවක යෙදෙන පුද්ගලයන්ගේ මොළයේ ග්‍රේ මැටර් හෙවත් මොළයේ ඝනත්වය පුදුමාකාර ලෙස වැඩි වෙන බව. විශේෂයෙන්ම අපේ මතකයේ සහ ඉගෙනීමට උපකාරී වන හිපෝකැම්පස් කියන කොටස භාවනාව නිසා විශාල වෙනවා. බුදුන් වහන්සේ එදා වදාළේ භාවනාවෙන් ප්‍රඥාව වර්ධනය වන බවයි. විද්‍යාව ඔප්පු කරන්නේ භාවනාවෙන් මොළයේ බුද්ධිමත් කොටස් භෞතිකවම වර්ධනය වන බවයි. අද ලෝකයේ මිනිසුන් වැඩිපුරම පීඩා විඳින්නේ බිය කනස්සල්ල කෝපය සහ මානසික ආතතිය නිසායි. අපේ මොළයේ තියෙනවා ඇමිග්ඩලා කියා කුඩා කොටසක්. අපිට අනතුරක් බියක් හෝ කෝපයක් දැනෙද්දී ක්‍රියාත්මක වෙන්නේ මේ කොටසයි. නූතන කාර්යබහුල මිනිසාගේ මේ ඇමිග්ඩලා කොටස නිරන්තරයෙන්ම පවතින්නේ අධිසක්‍රිය මට්ටමකයි. නමුත් විද්‍යාඥයන් පුදුමයට පත් කරමින් MRI ස්කෑන් පරීක්ෂණ මගින් සොයාගත්තා කෙනෙක් සිත එකඟ කරගෙන භාවනා කරද්දී මේ ඇමිග්ඩලා කොටසේ ප්‍රමාණය ක්‍රමයෙන් කුඩා වන බව සහ ඒ සක්‍රියතාවයේ අඩුවන බව. ඒ කියන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි සිත එකඟ කර ගැනීමෙන් බාහිර ලෝකයේ මොනතරම් ප්‍රශ්න තිබුණා ඕනෑම මහ කුණාටුවක් මැද වුවත් නොසැලී සිටීමේ අසිරිමත් ශක්තිය අපේ මොළයට ස්වාභාවිකවම ලැබෙනවා. විද්‍යාව උපකරණ භාවිතයෙන් සොයාගන්නා දේ බුදුන් වහන්සේ දා උන්වහන්සේගේ පිරිසිදු මනසින් පමණක් දැක වදාළා. විද්‍යාවට පුළුවන් මොළයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න පමණයි. නමුත් බුදුදහමට පුළුවන් මේ මොළයේ සහ මනස සම්පූර්ණයෙන්ම සුවපත් කරලා උත්තරීතර තත්ත්වයකට පත් කරන්න. ඉතින් නූතන විද්‍යාව පමා දන නමන මේ මහා ප්‍රඥාව ඔබේ ජීවිතයටත් එකතු කරගන්න. දිනකට විනාඩි 10ක්වත් ඔබේ මනස දෙස බලන්න. මනස දිනන්නා මුළු ලෝකෙම දිනනවා. මෙවැනි ගැඹුරු සහ ජීවිතය වෙනස් කරන විද්‍යාත්මක ආගමික මොටිවේෂන් වීඩියෝ සඳහා දැම්ම අපේ සොනික් මොටිවේෂන් channel එක subscribe කරන්න. ඔබේ අදහස පාටින් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්.